සුබ දවසක්. අද පාර්ලිමේන්තුවේ අපි කාන්තා සංසදය හැටියට රට පුරා ළමා අපචාර සිද්ධීන් අවම කිරීමට හා වැළැක්වීමට අවශ්‍ය දිගුකාලීන ක්‍රමෝපායන් යෝජනා කිරීමේ අනුකමිටුවක් පසුගියදා අපි නම් කරගත්තා. ඒ සඳහා පාර්ලිමේන්තු කාන්තා සංසදයේ ඉන්න සියලුම නීතිඥවරියන් එකතු කරලා ඒ වගේම පාර්ලිමේන්තු කාන්තා සංසදයේ උපසභාපතිනියන් වන සමන්මලී ගුණසිංහ මහත්මයාත් චමින්ද්‍රානි කිරියැල්ල මහත්මයාත් ප්‍රධාන කොටගෙන අපි අනුකමිටුව පිහිටවනු ලැබුවා. අද එහි සියලු සමාජිකයන් සමග අපි අද රැස්වීම පවත්වලා ලංකාවේ මේ වන විට තිබෙන ළමා අපයෝජන පැමිණිලි විමර්ශන යාන්ත්‍රණය තුල පවතින ප්‍රමාදයන් අවම කරගෙන කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සඳහා වන වැඩපිළිවෙල සඳහා මහජන අදහස් කැඳවීම සඳහා තීරණයකට අපි ආවා. විශේෂයෙන්ම ලංකාවේ පවතින මේ ළමා අපචාර සිදුවීම් සම්බන්ධව පවතින යාන්ත්‍රණයේ ආයතනික සහ සම්බන්ධය මේ විමර්ශන ක්‍රියාවලියට සම්බන්ධ වන එක් ආයතන සම්බන්ධීකාරක එකිනෙකට සමායෝජනය කිරීම ඒ වගේම sannivedanaya කිරීම ආයතන අතර පවතින අන්තර් සම්බන්ධීකරණය වඩාත් තීව්‍ර කරන්නත් විමර්ශන ක්‍රියාවලිය වේගවත් කරලා මේ ළමා අපචාර නඩු සඳහා ගතවන කාලය අවම කරගනිමින් කඩිනමින් මේ විමර්ශන ක්‍රියාවලියන් අවසන් කරලා යුක්තිය පසඳලීමේ අවශ්‍යතාවය අපි අවධාරණය කරගෙන තිබෙනවා. මේක ලංකාවේ පැවතිච්ච දීර්ඝකාලීන අවශ්‍යතාවයක්. ඒ නිසා මේ අපි කාන්තා සංසදය හැටියට පිහිටවාගත්තු අනුකමිටුව අපි මේ අනුකමිටුවේ අදහසක් පරිදි අද අපි දවසේ තීරණය කරා මහජන අදහස් කැඳවීම සඳහා මේ සම්බන්ධව උනන්දුවක් දක්වන සියලු පාර්ශව මේ පිළිබඳව ක්‍රියාකාරී වන සිවිල් සංවිධාන, ජාත්‍යන්තර සංවිධාන, ඒ වගේම තමයි සමාජ ක්‍රියාකාරීන්, මහජනතාව, ඒ වගේම තමයි විවිධ සම්බන්ධිත පාර්ශව ඕනෑම අයෙකුට මේ සඳහා අදහස් දැක්වීමේ අවස්ථාව තිබෙනවා. ඔබේ අදහස් හා යෝජනා පහත ලිපිනයට යොමු කරන්න පුළුවන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේ ලේකම් කාරක සභා කාර්යාංශය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලබා දෙන්න. ඒ වගේම කාරක සභා කාර්යාංශයේ ඊමේල් ලිපිනයට ඊමේල් මගිනුත් ඔබගේ අදහස් දැක්වීමේ අවස්ථාව තිබෙනවා. ඉතින් අපි ලංකාව පුරා මේ ළමා අපචාර වැළැක්වීම ඒ වගේම තමයි ළමා අපචාර සිදුවීම් අවම කිරීම සඳහා උනන්දුවක් දක්වන සියලුම පාර්ශව වෙත නීතිමය වශයෙන් ඒ වගේම ආයතනික වශයෙන් ඒ වගේම සමාජීය වශයෙන් පවතින අඩුපාඩු ඔබ අඳුනාගත් ගැටලු මේ නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය ඇතිවිය යුතු වෙනස්කම් පිළිබඳව ඔබේ අදහස් අප වෙත දක්වන්න හැකියාව පවතිනවා. ඒ සඳහා ජූලි 31 දිනට පෙර ඔබේ අදහස් දක්වන මෙන් අපි තාමත්ම ගෞරවයෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.